අවුරුදු 10කට වඩා ලංකාවේ ජනතාව බලාගෙන හිටපු දෙයක් අවසානයේදී ඇත්තටම ලංකාවට ආවා. PayPal දැන් ඔෆිෂියලි විදිහට ලංකාවේ 2026 මැයි 15 වෙනිදා කියන්නේ ඊයේ කොළඹ ගෝල්ෆේස් හෝටල් එකේදී ප්‍රයිම් මිනිස්ටර් හාරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් PayPal ශ්‍රී ලංකා ඔෆිෂියලි ලොන්ච් වුණා. සෙන්ට්‍රල් බැංක් ගවර්නර් නන්දලාල් වීරසිංහ මහත්තයා වගේම ඩිජිටල් ඉකොනොමි නියෝජ්‍ය ඇමතිවරයා ඒ වගේම PayPal ආයතනයේ ඉහළ නිලධාරීන්ද මේ උත්සවයට සහභාගී වුණා. ඒ කියන්නේ මේක වටින් ගොඩින් ඇහෙන ඕපදූපයක් නෙවෙයි. මේක නියම නිල වශයෙන්ම ඔෆිෂියල් වශයෙන්ම ලෝන්ච් වෙච්ච දෙයක්. ඉතින් තවදුරටත් ලංකාවට PayPal තියද නැද්ද කියලා සැකයකින් ඉන්න ඕනේ නෑ. 2026 මැයි 15 වෙනිදා ඔෆිෂියලි ලංකාවට PayPal ලෝන්ච් වුණා. තාමත් PayPal ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් PayPal කියන්නේ මොකක්ද කියලා. නොදන්න අය ඉන්න පුළුවන්නේ. ඉතින් මේ වීඩියෝ එක නරඹනකොට අනිවාර්යයෙන්ම PayPal මොකක්ද කියලා සරල අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් PayPal කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම ඔන්ලයින් ගෙවීම් සේවාවක්. ඔයා ඔන්ලයින් shopping කරද්දි නැත්නම් ලෝකේ ඕනෑම රටකට මුදල් යවද්දි ඔයාගේ බැංකු කාඩ් ඩීටේල් කෙලින්ම දෙන්නේ නැතුව ගෙවන්න පුළුවන් සර්විස් එකක් තමයි PayPal කියන්නේ. සරලවම කියනවා නම් PayPal ඔයාගේ කාඩ් ඩීටේල්ස් ආරක්ෂා කරගෙන ඔයා වෙනුවෙන් ඔයාගේ මුදල් සර්විස් එක හරහා ගෙවනවා අදාළ සර්විස් එකට හරි පුද්ගලයාට හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි PayPal ගැන අපිට සරලව හඳුනන්න පුළුවන්. අමතක නොකර අපි ටොක් YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එතකොට ඕගොල්ලන්ට මම දාපු ගමන් නරඹන්න පුළුවන්. ඉතින් මෙච්චර කල් ලංකාවේ PayPal තිබුණේ නැද්ද? ඇයි එහෙම වෙන්න හේතුව කියලා කවුරු හරි හැවුවොත් ඊට කලින් ලංකාවේ PayPal account එකක් හදාගන්න පුළුවන් වුණා. හැබැයි ලෝකේ ඕනෑම රටකින් ලංකාවට PayPal හරහා මුදල් ගෙන්න ගන්න බැරිව තිබ්බා. ඒ කියන්නේ ඒ පාසුකම ලංකාවට තිබුණේ නැහැ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියා, ඇමරිකා ඊට පස්සේ UK වගේ කෙනෙක්ට ලංකාවේ කෙනෙකුට PayPal හරහා pay කරන්න බැරුව තිබුණා. ඒ කියන්නේ ඒ වගේ රටක කෙනෙක්ට PayPal හරහා ලංකාව කෙනෙකුට සල්ලි එවුවට ඒක බැංකු පද්ධතිය හරහා කෑෂ් කරගන්න බැරි ප්‍රශ්නයක් තිබුණා. ෆ්‍රීලාන්සර්ස්ලට, ඔන්ලයින් ව්‍යවසායකයන්ට වගේම ඉන්ටර්නෙට් හරහා දෙයක් විකුණන කෙනෙක්ට තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ පිටරට ඉන්න පාරිභෝගිකයාට මේගොල්ලන්ගේ නිෂ්පාදනය විකුණලා ඒ සල්ලි PayPal හරහා ලංකාවට බැංකු පද්ධතියට මේ රට ඇතුළට ගේන්න නිල වශයෙන් ක්‍රමයක් නොතිබිච්ච එක. ඉතින් ඔවුන්ට ලොකු කරදරයක් වෙලා තිබුණ ප්‍රශ්නයකට විසඳුමක් තමයි මේ PayPal ලංකාවට ඔෆිෂියල් විදිහට ලොන්ච් වෙච්ච එකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ වෙද්දි විසඳුම හම්බෙලා තියෙනවා. ඒක හරි සතුටට කාරණයක්. හරි ඉතින් ඉස්සරත් PayPal ලංකාවට තිබුණලු මෙන්න මේ වගේ ප්‍රශ්න වගේක්ලු තිබ්බේ නැත්තේ. ඉතින් දැන් මොනවද මේ PayPal ලොන්ච් වුණාට පස්සේ ලැබෙන්නේ කියලා ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් ලංකාවේ ඕනෑම කෙනෙකුට විදේශ රටවලට PayPal හරහා මුදල් යවන්න පුළුවන්. ඒ වගේම විදේශ රටවලින් PayPal හරහා මුදල් ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම ලංකාවේ බෑන්ක් කාඩ් PayPal account එකට link කරන්නත් පුළුවන් පහසුකම තියෙනවා. ඔන්ලයින් ගෙවීම් කරද්දී කාඩ් ඩීටේල්ස් hide කරලා එහෙම නැත්නම් හංගලා ආරක්ෂිතව PayPal හරහා ගෙවන්න පුළුවන්. මෙන්න මේ වගේ පහසුකම් ගොඩක් ඔයාට ඉස්සරහට ලැබෙන නියමිතයි. ඔයාගේ ඔන්ලයින් බැංක් ඇප් එකට PayPal account එක link කරලා ඒ හරහා ඔයාට කටයුතු කරන්න පුළුවන්. මේවා ඇත්තටම ලංකාවට හීන වෙලා තිබුණු දේවල්. හැබැයි තවදුරටත් හීනයක් නෙවෙයි. ඒක මේ 15 වෙනිදාන් පස්සේ යථාර්ථයක් වෙලා තියෙනවා. අයියෝ මේක ලංකාවනේ. ඉතින් PayPal වලට මොන බැංක්ස් සපෝට් කරන්න කියලා ඔයගොල්ලන්ට ඊට පස්සේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් PayPal හරහා සම්බන්ධ වෙනවා බැංකු 3ක්. එතකොට මේ බැංකු 3 හරහා මේ PayPal සේවාව ලබා ගන්න පුළුවන්. Bank of Ceylon, BOC බැංකුව, ඒ වගේම commercial බැංකුව, සම්පත් බැංකුව කියන බැංකු 3 පාරිභෝගිකයෙක් නම් ඔයාලට PayPal ඔයගොල්ලන්ගේ බැංක් කාඩ් එකට බැංක් ඩීටේල්ස් වලට කනෙක්ට් කරගෙන ඉස්සරහට ගනුදෙනු කරන්න පුළුවන්. දැනට කමින්සුන් තත්ත්වයේ තියෙන්නේ ඉස්සරහට මේ දේවල් ලංකාවේ අයට පහසුකමක් විදිහට ලැබෙනවා. ඉදිරියේදී තව බැංකුද මේකට සම්බන්ධ වෙන්න නියමිතයි කියලා ඔෆිෂියල් වශයෙන් ඒගොල්ලෝ කියලා තියෙනවා. ඔයා මේ බැංක් වලින් එක කස්ටමර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා දැනටමත් PayPal පාවිච්චි කරන්න සුදුසුෙක් වෙලා තියෙනවා ලංකාව ඇතුලේ. ඉතින් කවුරු හරි මේ වීඩියෝ එක බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මේක ලොකු දෙයක් වෙන්නේ කියලා. ලංකාවේ කුඩා ව්‍යාපාරිකයන්, ෆ්‍රීලාන්සර්ස්ලා, ඔන්ලයින් සෙලර්ස්ලා, අන්තර්ජාල ව්‍යවසායකයන් ඔවුන් මේ රටේ GDP එකෙන් 52% හදනවා. ඒගොල්ලන්ට විදේශ ගනුදෙනු කරන්න හරිම අමාරුවෙන් තමයි හිටියේ. දැන් PayPal නිසා ලෝක
ලෝකේ ඕනෑම රටක බිස්නස් එකක් කරන්න හරිම ලේසි වෙනවා ලංකාවේ යම් කිසි කෙනෙක්ට ඇමරිකාව යුරෝපේ ඕස්ට්‍රේලියා කෙනෙකුට දෙයක් සෙල් කළත් මේමන්ට් එක PayPal හරහා ගන්න කෙලින්ම පුළුවන් වෙනවා ලංකාව ඇතුළට. මෙන්න මේක ඇත්තරම ලාංකිකයෙකුගේ හැටියට ලොකු දෙයක් නෙවෙයිද කියලා ඔයා කල්පනා කරලා බලන්න. ඔයාලා PayPal account එකක් හදාගන්නේ කොහොමද? බැංක් කාඩ් ලින්ක් කරගන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර වීඩියෝ එකක් ඉදිරියේදී මම අරගෙන එන්නම්. ඉතින් මිස් කරගන්නේ නැතුව subscribe කරන්න, bell icon එක press කරන්න. අපිට YouTube channel එකත් එක්ක අනිවාර්යයෙන්ම රැඳී සිටින්න. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් දන්න කෙන යාළුවෙක්ට share කරන්නත්, like එකක් දාගෙන යන්නත්, comment කරන්නත් අමතක කරන්න එපා. ඉදිරි වීඩියෝ වලදී අනිවාර්යයෙන්ම අපි මුණ ගැහෙමු.